Hi guys, ඉතින් ඔන්න අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ earn කරන්න පුළුවන් සුපිරිම apps තුනක් ගැන. ඉතින් මේ apps තුනෙන් apps දෙකක මම earn කරපු proof ඔයාලට පෙන්නනවා. ඉතින් ඒක withdraw කරන්න කොහොමද කියලාත් අද මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න මම මේ review කරාට මට මේකේ financial advice දෙන්න බෑ. සහ මම මේ කරන්නේ review එකක්. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න මම මේ කරන්නේ review එකක්. ඉතින් ඔයා free cash site එකට ආවට පස්සේ ඔයාලා free cash කියලා Google එකේ search කරගෙන site එකට එන්න. ආවට පස්සේ ඔයාලට sign up කියලා දිනවා. ඊට පස්සේ මෙතන continue දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක මම මේ registration process එක පෙන්නන්නේ මම ඊට කලින් review කරලා නැති හින්දා ඒකයි මේක පෙන්නන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ තියෙනවා මෙන්න මෙතන cash out තියෙනවා. ඉතින් මෙතන visa card ඔයාලට බලා ගන්න පුළුවන්. PayPal තියෙනවා, stake තියෙනවා, Bitcoin, Litecoin, Solana අන්න ඒ ටික තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ඩොලර් එක ගණන් වලට withdraw කරගන්න පුළුවන් වෙනවා ඔයාලට. ඉතින් ඔයාලට මේකේ earn කරගන්න තියෙන main method එක තමයි මේකේ මේ game play කරන එක. ඉතින් ඒක මම පෙන්නන්නේ නැහැ දැන් අපි යමු දැන් ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ ගේම්ස් ප්ලේ කරලා තමයි ඔයාලට මේකේ සරලවම earn කරගන්න දෙන්නේ. ඉතින් මේකේ සර්විස් තියෙනවා, offer partners තියෙනවා, අන්න ඒවා ඔයාලට කරලා සරලව මේකේ earn කරගන්න පුළුවන්. ඉතින් මේ එක ගේම් එක මම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ level වලට ගියාට පස්සේ ඔයාලට ඒ අදාළ ඩොලර් ප්‍රමාණය මේකෙදි එකතු වෙනවා. ඉතින් මෙතන මේ මම reward වලට ගියාට පස්සේ ඔයාලට මෙතන daily streak කියලා එකක් තියෙනවා. ඔයාලා දවස ගානේ මේක login වෙනකොට ඔයාලට මේ daily streak එක මට්ටම් වලට claim කරගන්න පුළුවන්. ඉතින් මෙතන bonus වලට ගියාට පස්සේ bonus code කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මම යටින් bonus code එක දාන්නම්. ඒ bonus code එකෙන් ඔයාලට තව ඩොලර් ප්‍රමාණයක් ඔයාලට ඒ bonus code එකෙන් earn කරගන්න පුළුවන්. ඉතින් මේ bonus code කියන ඔයාගේ referral link එක ඔයාලට පුළුවන් මේ referral වලට ඇවිල්ලා ඔයාගේ referral link එක copy කරගෙන ඔයාගේ යාළුවන්ට invite කරන්න. ඔයාගේ link එක හරහා එන යාළුවා earn කරන පොඩි කොටසක් යාළුවා earn කරන චූටි කොටසක් ඔයාට reward එකක් විතර වෙනම හම්බෙනවා. ඉතින් මේකයි තමයි මේ referral එකෙන් වෙන්නේ. ඔයාලට පුළුවන් referral එක share කරගන්න. ඉතින් මේ විදිහට මට දැන් 0.50ක් තියෙනවා. ඉතින් අපි cash out පැත්තට යමු. ගියාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් withdraw now කියලා නම් තියෙනවා. අපි බලමු මේක withdraw කරලා අපි Litecoin වලට යමු. ඉතින් මම මේ LTC address එක මම මෙතනට දාගන්නවා. දාගත්තට පස්සේ ඔයාලට enter amount තියෙනවා. ඉතින් 0.5 දාගන්නවා මම මෙතන. withdraw කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් error එකක් එනවා. තාම මම හිතන්නේ 0.5 ඒක withdraw now කියලා තිබ්බට withdraw කරන්න බෑ මම හිතන්නේ. අපි amount එක මදි 0.5ක් තිබ්බට මදි. මේ not enough to withdraw කියලා තියෙනවා. ඉතින් ඔයාලට එහෙම තමයි මේක withdraw කරගන්න පුළුවන්. මම නම් මේක කියනවා ඔයාලට visa card එක use කරගන්න නැතුව ඔයාලට පුළුවන් PayPal, Bitcoin වලින් හෝ Litecoin වලින් ඔයාලට withdraw කරගන්න පුළුවන්. Solana වලින් withdraw කරගන්න පුළුවන්. ඉතින් PayPal එකටත් ඔයාලට ගන්න පුළුවන් මේ සල්ලි. ඉතින් මේක තමයි මේ පළවෙනි site එක. ඉතින් අපි යමු දෙවෙනි එක මොකක්ද කියලා බලන්න. ඉතින් ඔයාලට මේ free cash වලින් සරලව මම කලින් කිව්වා වගේ earn කරගන්න තියෙන games play කරලා service වගේ දේවල් කරලා තමයි ඔයාලට ඒකෙන් earn කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි යමු දෙවෙනි app එක මොකක්ද කියලා බලන්න. මේ cash play කියලා ඔයාලට පුළුවන් Play Store එකේ ගහගන්න. ඉතින් type කරගත්තට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ interface එකක්. Google එක දීලා ඔයාලට පුළුවන් Gmail එක දීලා ඔයාලා ලේසියෙන් මේකේ register වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙත් ඔයාලට earn කරගන්න තියෙන games play කරලා check in daily කියලා තියෙනවා. ඒකේ coin 30ක් හම්බ වෙනවා. එතකොට ඔයා මෙතන වීඩියෝ 30ක් බැලුවොත් ඒ කියන්නේ 30ක් බැලුවොත් ඔයාලට මෙතන coin 300ක් හම්බ වෙනවා. ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන service task වගේ දේවල් තියෙනවා. app එක rate කරාම 50යි. games 30ක් play කරොත් ඔයාලට coin 100ක් හම්බ වෙනවා. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් invite කියලා tab එකක් තියෙනවා. ඉතින් අපි invite tab එකට ගියාට පස්සේ මෙතන code එක copy කරගන්න තියෙන. එතකොට ඔයාලට මේ code එක use කරලා ඒකෙන් referral income එකක් ගන්න පුළුවන්. ඉතින් අපි යමු දැන් payout කියන option එකට. payout ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් PayPal තියෙනවා. PayPal වලදී coin 1500ක් ගන්නේ ඩොලර් 0.6ක්. Litecoin තියෙනවා. මෙතන Paytm තියෙනවා. ඉතින් Litecoin වල coin 625ක් ගන්නේ 0.25ක් වගේ. ඉතින් දැන් අපි යමු කොහොමද මේකේ LTC deposit address එක ගන්න කියලා බලන්න. කලින් එකෙත් මම ගන්න විදිය පෙන්වන්නේ නැහැ. ඉතින් මේකේ පෙන්වන්නම් කොහොමද LTC deposit address එක ගන්න කියලා. ඉතින් මෙතන මම Binance එකට යනවා. ගියාට පස්සේ මෙතන උඩම තියෙන add fund කියලා. ඉතින් one chain deposit ගිහිල්ලා ඔයාලට LTC කියලා type කරගෙන LTC කියන address එක ගිහිල්ලා ඔයාලට copy කරගන්න තියෙන. ඒක මෙතනට paste කරගන්න තියෙන්නේ අපේ app එකට ඇවිල්ලා. ඊට පස්සේ submit දුන්නාට පස්සේ ඔයාලට ඒක ad එකක් play වෙනවා. ad එක play වුණාට පස්සේ withdraw කියලා බලා ගන්න පුළුවන්. withdraw කියලා option එකක් වැටෙයි. මේක screen record එකකින් දෙක පෙන්නුවේ නෑ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ දැන් අර cash pay එකේ තිබ්බ 1000 ගාන balance එක දැන් 438ට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මම සාර්ථකව මේක withdraw කරලා තිනවා සහ ඔයාලට දවස් දෙකක් හෝ තුනක් ගියාට පස්සේ මේ withdraw එක ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේකේ මගේ full review එක බලන්න පුළුවන්.
ඔයාට උඩ මේ දැන් පේන කාඩ් එක ක්ලික් කරාට පස්සේ ඔයාට ඒකේ ෆුල් රිවිව් එක බලන්න පුළුවන්. අන්නේ රිවිව් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේකේ ෆුල් රිවිව් එක බලන්න. මේ ඇප් එක ගැන තියෙන ෆුල් රිවිව් එක බලන්න පුළුවන්. මම මේ සාරාංශයක් විදිහට තමයි මේ ඇප් ටික රිවිව් කරගෙන යන්නේ. ෆුල් රිවිව් එක මගේ channel එකට ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන්. ඉතින් මෙච්චරයි මේ කරන්න තියෙන්නේ. ඉතින් අයන් අපි යමු ඊළඟ ඇප් එක මොකක්ද කියලා බලන්න. හරි. දැන් අපි කෑෂ් ප්ලේ එක ගැන කතා කරා. දැන් අපි යමු තුන්වෙනි ඇප් එක ගැන කතා කරන්න. මේකේ දිවාට මම ප්‍රූෆ් ටික පෙන්නන්නම්. මගේ මේකේ earn කරපු ප්‍රූෆ් ටික මට බලා ගන්න හොයාගන්න පුළුවන් වුණා. මට මේකේ earn කරපු ප්‍රූෆ් ටික. මේ ඇප් එකට ආවට පස්සේ මම ඉස්සරහින් නම දාන්නම් මේ වීඩියෝ එකේ එන්ඩේදී. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉන්ටර්ෆේස් එක එනවා. Gmail එක යූස් කරලා ඔයාලට පුළුවන් මේකේ sign up වෙන්න. ස්ක්‍රැච් කාඩ් කියලා එකක් තියෙනවා. ආවේ ගමන් ඔයාලට 399ක් මේකේ ස්ක්‍රැච් කාඩ් එකෙන් හම්බ වෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් survey offers කියලා තියෙනවා. ඉතින් මේ survey offers ඔයාලට ක්ලික් කරලා මේකෙන් earn කරගන්න පුළුවන්. දැන් මම ඒව පෙන්නන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක ලික් වෙන හින්දා. ඉතින් මේකේ ඇඩ් ප්ලේ වෙනවා. ඉතින් මේ ඇඩ් වලින් තමයි ඔයාලට මේකේ සරලවම ඒ කියන්නේ ඔයාලට earn වෙන්නේ සහ ඔයාලා ප්ලේ කරන ගේම්ස් වලින් අන්න ඒවෙන් තමයි ඔයාලට මේකේ earn කරගන්න පුළුවන් වෙන්නේ. මේක ලේසියෙන් earn කරගන්න පුළුවන්. ඇප් එකක් කිව්වොත් නිවැරදි. මොකද මේකෙන් 5-7ක් විතර මම withdraw කරගත්තා ඩොලර් 1 ඒවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් withdraw පැත්තට ගියාට පස්සේ මගේ දැන්ටමත් ඩොලර් එකක් withdraw කරගන්න පුළුවන්. හැබැයි coin 200ක් විතර මදියට තියෙනවා. සමාන 300ක් විතර මදිය තියෙනවා මට මේක withdraw කරගන්න coin 300ක් විතර. එතකොට මේ 300ත් ආවට පස්සේ මට මෙතන USDT එකක් ගන්න පුළුවන්. ඉතින් මේ redeem පැත්තට ගියාට පස්සේ ඔයාට මේ මගේ බලා ගන්න පුළුවන් මම earn කරගත්තු proof ටික තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම Binance එකට ගිහිල්ලා පෙන්නන්නම් මට මේ ඩොලර් එක withdraw කරා කියලා ආපු message ටික පෙන්නන්නම්. මේ Ethereum වලින් තමයි withdraw කරේ. ඉතින් මේකේ ඔයාලට සරලව earn කරගන්න තියෙන games offers play කරලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන මගේ Binance එකේ you received a transfer කියලා තියෙනවා. Gohill Softech private limited එකෙන් තමයි මට මේක එවලා තියෙන්නේ. ඒ කියන්නේ යාළුවා කම්පැනි එකක් මොකක් හරි වෙන්න ඇති. Ethereum තමයි මෙතනින් මම Ethereum නේ withdraw කරේ. Ethereum වලින් තමයි මට ආවේ. ඉතින් ඔයාලට මේ app එකේදී earn කරගන්න තියෙන්නේ මේකෙත් games play කරලා. ඉතින් මේකේ තව ක්‍රමයක් තියෙනවා referral වලින් ඔයාලට මේකේ point 1000ක් විතර ඔයාලට එක referral එකකින් earn කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ referral link එක යාළුවන්ට share කරලා ඒකිනුත් extra income එකක් ගන්න. ඉතින් මේකේ withdraw කරන විදියක් මම දැන් පෙන්නුවා. ආපු proof ටිකත් පෙන්නුවා ඔයාලට. මෙන්න මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා ඔයාලට මේ ඇප් එකේ full review එක බලන්න පුළුවන්. දැන් ගිහින් full review එක ඔයාලට බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් දැම්ම like එකක් දාන්න, comment එකක් දාන්න, subscribe කරලා set වෙන්න. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න මම මේ review කරාට මට මේකේ financial advice දෙන්න බෑ. සහ මම මේ කරන්නේ review එකක්. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න මම මේ කරන්නේ review එකක්. මට financial advice දෙන්න බෑ සහ ඔයාලට බල කිරීමක් නැහැ. කරනවා නම් කරන්න පුළුවන් නැත්නම් නොකර ඉන්න පුළුවන්. ඉතින් එච්චරයි මේ වීඩියෝ එකට කතා කරන්න දෙන්නේ. එහෙනම් තවත් අලුත් brand new වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම goodbye.